ඔයා දන්නවද දෙව්මි? සරල රේ පරීක්ෂාවක් නොකරන නිසා දරුවෙක් ජීවිත කාලය පුරාම රෝගයක් සමග ජීවත් වෙන්න පුළුවන්. ඔව්. අද අපි කතා කරන්න යන්නේ තැලිසීමියා කියන ලේ සම්බන්ධ ජානමය රෝගය ගැන. සරලම කිව්වොත් තැලිසීමියාව කියන්නේ ලේ අඩුවෙන නිරක්තිය ඇති කරන ජානගත රෝගී තත්ත්වයක්. මේ රෝගය නිසා ශ්‍රී ලංකාවේ දරුවන් සහ පවුල් රැසක්ම මේ වන විටත් පීඩා විඳිනවා. ලංකාව වගේම ලෝකයේ නිරක්තිය ඇති කරන සුලභම හේතුව යකඩ උණතාවයයි. තැලසීමියාව කියන්නේ ඒ වගේම ලේ අඩු කරවන තවත් එක් හේතුවක්. මෙම රෝගයේ විශේෂත්වය නම් එය ජානගත වීම. පරම්පරාවෙන් පරම්පරාවට තමයි මෙම රෝගය එන්නේ. එය ලංකාවේ සුලභතම ජානමය රෝගයක්. ඉතින් අපේ අදහස තමයි මෙම රෝගය ගැන ජනතාව දැනුවත් කිරීම සහ එය වැළැක්වීමේ වැදගත්කම පැහැදිලි කිරීම. ඔයා දන්නවද වර්තමානයේ මේ අපි කතා කිරීමේ වැදගත්කම මොකක්ද කියලා? ශ්‍රී ලංකාවේ දරුවන් 2500ක් තැලිසීමියා රෝගයෙන් පෙළෙනවා. සහ නව රෝගීන් වසරෙන් වසර වාර්තා වෙනවා. ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගය බහුලව දකින්නට ලැබෙන ප්‍රදේශ මොනවාද කියලා? ලංකාවේ සමස්ත ජනගහනයෙන් 3%කට බීටා තැලිසීමියා තත්ත්වය තියෙනවා. මේ අතරින් කුරුණෑගල සහ අනුරාධපුරය තැලිසීමියා රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින ප්‍රදේශ ලෙස ප්‍රකටයි. ඉතින් බොහෝ පවුල් ජීවිත කාලය පුරාම නිතර වෛද්‍ය උපකාර අවශ්‍ය වීම නිසා මානසික, ශාරීරික සහ මූල්‍ය අභියෝගවලට මුහුණ දෙනවා. මේ නිසා අපි මේ දේ ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. ඊළඟට අපි බලමු තැලසීමියාව කොහොම රෝගයක්ද සහ එය වැළැක්වීමට පුළුවන් ක්‍රම. තැලිසීමියා කියන්නේ සංක්‍රමණ රෝගයක් නෙවෙයි. එය ජාන මගින් මව්පියන්ගෙන් දරුවන්ට පැමිණෙන රෝගයක්. තැලසීමියාව රතු රුධිර සෛල හෝ රතු රුධිර සෛල අධික ලෙස විනාශ කිරීමට දායක වේ. මෙය අනෙක් අතට රක්තහීනතාවයටත් බලපානවා. තැලිසීමියාව ජානගතයි. ජානයක් එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අම්මගෙන් තාත්තගෙන් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. ජාන සම්ප්‍රේෂණය අනුව ප්‍රධාන ජාන සම්ප්‍රේෂණ ක්‍රම දෙකක් පිළිබඳ කතා කරන්න පුළුවන්. එක ජානයක වෙනසක් වීමෙන් රෝගය ඇතිවෙන අවස්ථා තියෙනවා. එය සිංගල් ජීන් ඩිසෝඩර් ලෙස හඳුන්වනවා. මේ සිංගල් ජීන් ඩිසෝඩර් ලංකාවේ වගේම ලෝකයේ සුලභ රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් ලෝකයේ තියෙන ප්‍රධානම ජානමය රෝගය තැලිසීමියාව නෙමෙයි. උදාහරණයක් වශයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්ට ජානමය බලපෑමක් තියෙනවා. නමුත් ඒ රෝග තත්ත්වයයි තැලිසීමියාව අතරයි වෙනස තමයි දියවැඩියාව වගේ රෝග හැදෙනවද නැද්ද තීරණය වෙන්නේ එක ජානයක වෙනසක් නිසා නෙවෙයි. ජාන කීපයකම වෙනස්වීමක් නිසා තමයි මේ ආහාර සහ ජීවන රටාවේ ඒ දේවල් එක්ක තමයි මේ රෝග හැදෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. තැලිසීමියාව හැදෙන්නේ ආහාර පාන අනුව හෝ ව්‍යායාම කරනවද ඒ දේවල් අනුව නෙවෙයි. මෙය හැදෙන්නේ ජානයක විකෘති වීමක් අනුවයි. ග්ලෝබින් ජානයක විකෘති වීමෙන් තමයි මෙම රෝගය ඇති වෙන්නේ. ඔයා දන්නවද නිලීන ජානයක් කියන්නේ මොකක්ද කියලා දෙව්වි? නිලීන ජානයක් කියන්නේ අම්මගේ තාත්තගේ ජාන විකෘතිතාවයක් තියෙනවා. නමුත් ඒ අම්මටයි තාත්තටයි දෙන්නටම රෝගයක් තියෙනවා කියලා බාහිරින් අඳුරගන්න බෑ. ඒ අය බාහිරින් ඇත්තටම සාමාන්‍යයි. ඒ දෙන්නගේ එකතුවීමෙන් හැදෙන දරුවට තමයි තැලසීමියාව රෝගය හැදෙන්නේ. අම්මට සහ තාත්තට නිලීන රෝග ජානයක් තිබුණොත් දරුවෙකුට මහා තැලසීමියාව කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. තැලසීමියා වාහකයන්ට කිසිම බාහිර රෝගී ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. රුධිර පරීක්ෂණයකින් විතරයි වාහක තත්ත්වය හඳුනාගත හැකි වන්නේ. අපි බලමු මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. කලබලකාරී බව, නිතර ආසාදනය, සුදු මැලිවීම, දුර්වල ආහාර රුචිය, සෙංගමාලය, විශාල වූ අවයව. දැනටපත් ඔබට අවබෝධ වෙලා ඇති මේ රෝගය ගැන. දැන් බලමු මේ රෝගය කොහොමද වළක්වන්න පුළුවන් කියලා. මව්පියන්ට දැනුවත්වීමක් තිබුණොත් දරුවන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න පුළුවන්. Prevention is possible. විවාහයට පෙර ලේ පරීක්ෂාව, ජෙනටික් කවුන්සලින්, කැරියර් අවයර්නස්. විවාහයට පෙර ලේ පරීක්ෂාවක් කරන්න. එක් දරුවෙකුගේ හෝ ජීවිතයක් බේරගන්න පුළුවන්. ජාතික තැලිසීමියා මධ්‍යස්ථානය කුරුණෑගල පිහිටා ඇති අතර වැඩිහිටි තැලිසීමියා රෝගීන්ට ප්‍රතිකාර කරන එකම මධ්‍යස්ථානය වෙන්නේ උතුරු කොළඹ ශික්ෂණ රෝගල. ඒ කියන්නේ රාගම කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරිබත්ගොඩ පිහිටි තැලිසීමියා සහන පියස මධ්‍යස්ථානයයි.
ඒ විතරක් නෙවෙයි අනුරාධපුරය, හලාවත, බදුල්ල වැනි රෝහල්වල තැලිසීමියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ ඒකක තිබෙනවා. මේ රෝගය ගැන ජනතාව දැනුවත් වෙන්නේ කොහොමද? තැලිසීමියාව කියන්නේ ඇතිවීම වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක්. මෙම රෝගය වැළඳෙන එකම ක්‍රමය වෙන්නේ තැලිසීමියා වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන විවාහයයි. සෑම තැලිසීමියා රෝගියෙකුගේම දෙමව්පියන් තැලිසීමියා වාහකයින් වෙනවා. එම වාහකයින් දෙදෙනෙකු අතර සිදුවන විවාහය නවතා ගැනීම තුළින් මෙම රෝගය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. එම නිසා විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් කිරීම මගින් තැලිසීමියා වාහකයෙකුද ඇතිද යන්න බව දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ තැලිසීමියා වාහකයන් ඉන්නේ ජනග්‍රහණයෙන් 3% පමණයි. ඔබ රෝගවාහකයෙක් ලෙස හඳුනාගත්තේ නම් ඉතිරි 97%න් හවුල්කරයෙකු සොයා ගැනීමට වග බලා ගන්න. පූර්ව රෝග විනිශ්චය සහ ප්‍රතිකාර තත්ත්වයන් කළමනා කිරීම සහ සංකූලතාව වැළැක්වීම සඳහා මෙය වඩා වැදගත්. දැන් අපි බලමු තැලිසීමියාව රෝගීන්ට සහ පවුල්වලට කෙසේ උපකාර කළ හැකිද කියලා. තැලිසීමියා රෝගය සුව කිරීම අමාරුයි. නමුත් වැළැක්විය හැකියි. දැන් අපි බලමු තැලිසීමියා රෝගෙන් පෙළෙන අයට උපකාර කළ හැකි උපදෙස් කිහිපයක්. වෛද්‍යවරයා සමග නිතිපතා පසුවිපරම් කිරීම කිසි විටකත් මගහරින්න එපා. සියලු උපදෙස් අනුගමනය කරන්න. ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන යකඩ හෝ වෙනත් ඖෂධ සමග අතිරේක ගැනීමෙන් වළකින්න. ඔව් නොගිත, මම මේ දෙයට තා කරුණක් එකතු කරන්න. ඔබට හෝ ඔබේ දරුවාට තැලිසීමියා රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ නම් ඔබේ අනාගත දරුවන්ට මෙම රෝගය වැළඳීමේ සම්භාවිතාව පිළිබඳ ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. තැලිසීමියා රෝගියෙකුට උපකාර කිරීම සඳහා අපිට මොනවද කරන්න පුළුවන්? රුධිර පාරවිලයන, ඒ කියන්නේ නිතර රුධිරය අවශ්‍ය වන බැවින් රුධිර බැංකුවලට රුධිර පරිත්‍යාග කිරීම. ඒ වගේම තමයි චිකිත්සා සහාය. ඒ වගේම තමයි පෝෂණය, මානසික සහයෝගය, ආසාදන වලින් වැළැක්වීමට උපදෙස් ලබා දීම වැනි දේවල්. එක් බ්ලඩ් ටෙස්ට් එකක් එක් දැනුවත් තීරණයක් එක් දරුවෙකුගේ අනාගතය බේරා ගනී. අපි එකට එක්ව තැලිසීමියා රහිත ශ්‍රී ලංකාවක් ගොඩනගමු.